Hi guys, welcome back to my YouTube channel. මං ආදරෙන් පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. අද අපි උදෙන්ම අපේ tour guide එක යන්නේ උබුඩ්ඩල තියෙන Gate of Heaven temple එකට. දැන් වෙලාව උදේ 6ට විතර ඇති. ඒත් අපි විලා එකෙන් පිටත් වුණා උදෙන්ම උදේ 4ට විතර වගේ පාන්දරින්. උදෙන්ම ඇවිත් photos ගන්න අපි number එකක් ගන්න ඕනේ. ඒ number එකේ පිළිවෙලට තමයි එයාලා කතා කරන්නේ අපේ photos ගන්න. මෙතන මාර ලස්සන ලොකේෂන් එකක්. උඩට ගිහාම මම ඔයාලට පෙන්නන්නම් මේ view එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි උඩින් ඉඳන් පේන view එක පේන්නේ. මෙතන තමයි Instagram photo shoot එක යන්නේ. එයාලට අපේ phone එක දුන්නාම ලස්සන photos එයාලම අරන් දෙනවා. මේ තියෙන්නේ අපේ ගත්ත photos ටිකක්. මම මෙතනින්ම දාන්නම්. මේ පන්සලේ ආගමික වැදගත්කමට ගරු කිරීමක් විදිහට තමයි උරහිස් දනහිස් වැහෙන විදිහට ඇඳුමක් එයාලා ඇතුල් වෙද්දිම අපිට රෙන්ට් එකට දෙන්නේ. ඉතින් මේ සරම් සලු ඇතුල් වෙද්දිම ගෙවලා තමයි ගන්න ඕනේ. ඒක ඇඳගෙන තමයි ටෙම්පල් එකට එන්න පුළුවන්. අපි දෙන්නටම මෙතනට එන්ට්‍රන්ස් ෆී එක උනේ ඉන්දුනීසියන් රුපියල් 1,40,000ක්. ඒ කියන්නේ එක්කෙනෙක්ට ඉන්දුනීසියන් රුපියල් 70,000ක් තමයි වෙන්නේ. මේ සරම් වලට අපි දෙන්නටම උනේ ඉන්දුනීසියන් රුපියල් 90,000ක්. ඒකින් පස්සේ අපි ඊළඟට යන්නේ තීර්ථගංගා ටෙම්පල් එකට. මේකත් Instagram photos වලට ප්‍රසිද්ධ තැනක්. මෙතන entrance fee එක උනේ අපි දෙන්නටම ඉන්දුනීසියන් රුපියල් 1,40,000ක්. මෙතන fish food ගන්න පුළුවන්. ඇතුල් වෙද්දිම යාලා විකුණනවා. ඉන්දුනීසියන් රුපියල් 2,000 ඉඳන් 2,000ට 5,000ට 6,000ට ඒ වගේ range එකකින් ඒ packets එතනින් ගන්න පුළුවන්. මේ garden එක හරිම ලස්සනයි. මාළුන්ගෙන් පිරිච්ච පොකුණු හැමතැනම තියෙනවා. ඒ පොකුණු මැදින් ඇවිදන් යන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මෙතනට එන ඕනම කෙනෙක්ට මේ මාළුන්ට කෑම දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන නාන්නත් වෙනම පූල් එකක් තියෙනවා. එක්කෙනෙක්ට ඉන්දුනීසියන් රුපියල් 10,000ක් තමයි වෙන්නේ. හැබැයි අපි නම් මේකට ගියේ නැහැ. තව දෙයක් තිබ්බා. මෙතන මේ පොකුණු වටේ බෝට්ටු සවාරියක් යන්නත් පුළුවන්. අපි දෙන්න ඒකට නම් ගියා. එක්කෙනෙක්ට උනේ ඉන්දුනීසියන් රුපියල් 20,000ක්. විනාඩි 15ක් 20ක් වගේ අපිව එක්කන් යනවා මේ පොකුණු වටේටම. මෙතන තමයි ෆොටෝස් ගන්නේ. අර ගල් උඩින් දුව මාළුන්ට කෑම දදා. අන්තිම හරියේදී පොද වැස්සක් පටන් ගත්තා. ඒ නිසා ගොඩක් ෆොටෝස් නම් මෙතන ගන්න උනේ නැහැ. එතනින් පස්සේ අපි ආවා අද නවතින තැනට. අද ඉඳන් දවස් 3ක් ඉන්නේ අපි මෙතන. මේ තමයි උබුඩ්වල මහා ශාන්ති විලා. And also the Wi-Fi password is Mahashanti 2022 that you can see this breakfast menu. Yeah, Wi-Fi password. Yes, that one is the Wi-Fi password. And we also have an activity like in the massage or anything here. And you can දැන් හවස 3ට විතර ඇති. අපි මේ නවතින තැනම තියෙනවා පූල් එකක්. ලන්ච් එක අරගෙන අපි මේ දැන් යන්නේ පූල් එකට ටිකක් රිලැක්ස් වෙන්න. wow guys, මෙතන මාරම ලස්සනයි. මාර නිස්කලංකයි. වටේටම පේන්නේ වෙල්යායවල්. මාරම නිදහස් තැනක්. අපි
දෙන්න හොඳට විනෝද වුණා, රිලැක්ස් වුණා මෙතන. එයාලට පේනවා ඇති මේක මෙහෙම දැක්කහම කොච්චරනම් නිදහස් තැනක්ද කියලා මෙතන. ඊට පස්සේ අපි ගියා ලොන්ඩ්‍රි ෂොප් එකට. අපේ ඇඳුම් වගේක් තිබ්බ හොදගන්න. ඒ ටික එයාලට දුන්නා මෙහෙමම. එයාලා වොෂ් කරලා ඩ්‍රයි කරලා දෙන්නේ පහවදාට. එතන එයාලා ගන්නේ කිලෝ එකකට තමයි ගාන. කිලෝ එකකට උනේ ඉන්දුනීසියන් රුපියල් 9000ක්. අපිට මුළු ගානම මෙතනට කොස්ට් උනේ ඉන්දුනීසියන් රුපියල් 63000ක වගේ මුදලක්. ඒකත් බාර දීලා ඊට පස්සේ අපි ගියා ඩිනර් එක ගන්න ලස්සන තැනකට. මේ රෙස්ටොරන්ට් එකත් Instagram ෆොටෝස් වලට මාරම ප්‍රසිද්ධ තැනක්. මේකේ නම තමයි ටමන් දෙදාරේ. මෙතන දේවදූත පිළිම ප්‍රතිමාවලින් පිරුණු ඇදහිය නොහැකි තැනක්. ලස්සන ලොකු කොළපාට උද්‍යානයකින් මැදිණු රෙස්ටොරන්ට් එකක් තමයි මේක. ඉතින් මෙතනට ඇතුළට ආවහම ඇත්තටම දැනුනේ කලාගාරයකට ඇතුළු වුණා වගේ හැඟීමක්. ඒ තරම් මෝස්තර වලින් පිරිච්ච ගෘහ නිර්මාණ වලින් පිරිච්ච තැනක් තමයි මේ රෙස්ටොරන්ට් එක. අපි කෑම ඕඩර් කළා. ඩිනර් එක ගන්න ගමන්ම සන්සෙට් එක බලන්නත් පුළුවන් මෙතන ඉඳන්. ඒක නම් මාරම අත්දැකීමක්. ඩෙසර්ට් එකත් මාරම රසට තිබ්බා. ඉතින් උබුඩ් වල ඉන්න අයට යන්න පුළුවන් රෙකමන්ඩඩ් රෙස්ටොරන්ට් එකක් තමයි මේ ටමන් දෙදාරේ රෙස්ටොරන්ට් එක. ඔන්න මේ පහවදා උදේ අපි දෙන්න ස්කූටර් එකේ යනවා සාරි ටිම්පල් බලන්න. බාලිවල කලාත්මක සංස්කෘතිය හොඳටම විඳින්න පුළුවන් තැනක් තමයි මේ. මෙතන එන්ට්‍රන්ස් ෆී එක අපි දෙන්නටම උනේ ඉන්දුනීසියන් රුපියල් ලක්ෂයක්. අපේ පැකේජ් එකට පර්සනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හම්බ වෙනවා. එයාලා මාරම ලස්සනට ෆොටෝස් වීඩියෝස් ගන්නවා. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර්ස්ලට වඩා හොඳට අපේ ෆෝන්ස් වලින් ක්වොලිටි එකට හොඳ ෆොටෝස් මෙයාලා ගන්නවා. මේ ගාඩන් එකේ ස්මෝක් ඉෆෙක්ට් එකක් තියෙනවා. පොඩි පොන්ඩ්ස් වල ලී ප්‍රතිමාවන් තමයි සංකේතාත්මක වෙන්නේ. මේ තැන නිකන් හරියට සුරංගනා ලෝකයකට ගියා වගේ. ඒ තරමට පුදුම හිතෙනවා මෙතන දැක්කහම. ඒ වගේම අමතක කරන්න එපා ෆොටෝස් ගන්න ආයෙට පොඩි ටිප් එකක් දෙන්න. එයාලා මෙතන ලොකු සේවයක් කරන්න එන අයට. එතනින් පස්සේ අපි ගියාත් ලගා සිංහ කියන රෙස්ටොරන්ට් එකට. මේක මොඩර්න් විදියට හදපු ට්‍රොපිකල් රිවර් පූල් ක්ලබ් එකක්. මේකේ එන්ට්‍රන්ස් ෆී එක උනේ අපි දෙන්නටම ඉන්දුනීසියන් රුපියල් ලක්ෂ 2ක්. පූල් ෆැසිලිටිස් එක්ක එතන පූල් වර්ග දෙකක් තිබ්බා. මේ තමයි පළවෙනි තැන. ඒක සාමාන්‍ය තැනක්. ඒ වගේම මේ තියෙන්නේ දෙවෙනි තැන. අපි සිලෙක්ට් කරගත්තේ මේ පූල් එක. මෙතන මාරම ලස්සනයි. රෑ වෙලා එයාලා ලයිට්ස් දැම්මහම පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මෙතන පැය එකමාරක් වගේ ඉන්න අපිට වෙලාව දෙනවා කාලය ගත කරන්න. මේ අපි ගත්ත පැකේජ් එකට ඩ්‍රින්ක්ස් ඉන්ක්ලූඩ් වෙනවා. එතනින් එළියට එනවත් එක්කම අපිට දකින්න ලැබුණේ බාලිවල පන්සලක පෙරහැරක්. ඒකත් අලුත් අත්දැකීමක් වුණා. හරියට නිකන් ලංකාවේ පෙරහැරක් යනවා වගේම තමයි.
ඉතින් අද අපිට හිතුණා රෑට නයිට් ක්ලබ් එකකට යන්න. ඊට පස්සේ අපි ආවා උබුඩ්වල තියෙන ප්‍රසිද්ධ තැනකට. ඒකේ නම තමයි CP Lounge. ඉතින් අද අපි රෑ ආවේ CP Lounge කියන මේ ක්ලබ් එකට. මේ තමයි අපි දෙන්නගේ මුල්ම ටුවර් එක. ඉතින් අපි දෙන්න ගොඩක් විනෝද වුණා මෙතන. මෙතනින් අපි රෑ පිටත් වෙනකොට රෑ 11ට විතර ඇති. අපි කොහොම හරි රෑ එනකොට අපේ මැප් එක දාගෙන ආවේ අපි රෑ නැවතිලා ඉන්න තැනට. ඒ මැප් එක අපි ෆෝන් එකේ දාලා ෆෝන් හෝල්ඩ් එකේ තමයි අපේ ෆෝන් එක සෙට් කරලා තිබ්බේ. ඉතින් ටිකක් දුර යනකොට අපි හිතුවේ නැහැ අපේ ළඟට බයික් එකක් හිට වුණා වම් පැත්තෙන්. අපි හිතුවේ අපි ඉස්සර කරන්න යනවා ඇති කියලා. ඉතින් අපි එහෙම යනවත් එක්කම එයාලා ටක් ගාලා අපේ බයික් එක ළඟට ලම් වෙලා අපේ ෆෝන් එක උදුරගෙන ගියා. ඉතින් එදා රෑ අපිට නිින්දක් තිබුණේ නැහැ. මගේ ෆෝන් එක විතරයි එතකොට තිබ්බේ. හස්බන්ඩ්ගේ ෆෝන් එක අරන් ගියා එයාලා. අපි try කරා හයියෙන් යන්න. ඒත් අපිට වඩා වේගෙන් එයාලා ගියා ඉක්මනට. ඉතින් එදා රෑ අපිට ලොකු කරදරයක් වුණා. ඉතින් ඊට පහවදා අපි කොහෙවත් ඇවිදින්න ගියේ නැහැ. අපි දෙන්නටම කිසිම මූඩ් එකක් තිබ්බේ නැහැ ඇවිදින්න යන්න. මේ වගේ දෙයක් එහෙම වුණාම ඉතින් පහවදා අපි එතන නැවතිලා හිටපු තැනම තිබ්බ පොඩි තැනකට වෙලා හිටියා. උණුවෙන් හොඳ තේ එකක් බොන ගමන් අපි දෙන්න සන්සෙට් එක බලලා හවස ගත කළා. ඉතින් ඔහොම තමයි අපේ බාලි ට්‍රිප් එක ගියේ. හැබැයි අවසානයේ අපිට මේ වගේ දෙයක් වුණා. හැබැයි මේකෙන් අපිට පොඩි වාසියකුත් වුණා. පොඩි නෙමේ ලොකු වාසියක් වුණා ඒ උන දෙයින්. අපි ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නා ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් මේ තමයි අපේ බාලි ට්‍රිප් එක. අපි විනෝද වුණා, සතුටු වුණා, කරදර මැද්දේ වුණත් කොච්චර ප්‍රශ්න ආවත් කොච්චර බාධක ආවත් අපි ඒවලට කොහොම හරි සැලෙන්නේ නැතුව මූණ දුන්නා. ඉතින් ඒක තමයි අපි දෙන්න ලැබපු ලොකුම ජයග්‍රහණයේ ට්‍රිප් එකේදී. ඉතින් මේ තමයි අපේ බාලි ට්‍රිප් එක. ඊළඟ ටුවර් එකෙන් ඔයගලන්ට එක්ක හමු වෙනකන් ගිහින් එන්න මේ The Ordinary Films.